ඉතින් ඔයාටත් හොරෙන් ඔයාවත් නොදැනුවත්වම ඔයාගේ WhatsApp app එක කවුරු හරි hack කරලා තියෙනවා නම් අද වීඩියෝ එකේ මම ඔයාලට කියලා දෙන්නේ ඒ hack කරපු WhatsApp app එක කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් ඔයා නොදැනුවත්වම කවුරු හරි ඔයාගේ WhatsApp එක hack කරලා තියෙනවා නම් කවුරු හරි ඔයාට හොරෙන් WhatsApp එක පාවිච්චි කරලා කියලා දැනෙනවා නම් ඔයාට ඒක හරියටම check කරගන්නේ කොහොමද? ඉතින් ඒක remove කරගන්නේ කොහොමද කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ. යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්නම් මගේ උදාට එක්ක ඉතින් අලුත් එපිසෝඩ් එකකට. ඉතින් යාළුවනේ මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයා දැන් භාගයෙන් subscribe button එක click කරන්න. click කරලා මගේ channel එකත් එක දිගට වරන්දලා ඉන්න කියලා ඉල්ලනවා. ඉතින් වීඩියෝ එකට like එකක් දාන්න වැදගත් කියලා හිතනවා නම් යාළුවන්ට බලන්න share කරන්න කියලා ඉල්ලන ගම වැඩි කතා නොකර ඉතින් හරි යාළුවනේ. ඉතින් ඔයා කරගන්න ඕන ඔයාගේ ෆෝන් එකේ තියෙන WhatsApp app එක මුලින්ම මේ විදිහට ඕපන් කරගන්න. ඉතින් මම මේ විදිහට මගේ WhatsApp app එක මේ විදිහට ඕපන් කරගන්නවා. ඉතින් එහෙම ඕපන් කරගත්තට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට WhatsApp interface එක. ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ දකුණු පැත්තේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඩොට් තුනක් තියෙනවා. ඉතින් මේ ඩොට් තුන උඩ ඔයා මෙන්න මේ විදිහට ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතන ඔප්ෂන්ස් ටිකක් එනවා. මේ ඔප්ෂන්ස් ටිකෙන් මෙන්න මේ තුන්වෙනි ඔප්ෂන් එක ඔයා ක්ලික් කරගන්න ඕනේ. ඉතින් මේ තුන්වෙනි ඔප්ෂන් එක තමයි link devices කියන එක. ඉතින් මෙන්න මේකෙන් තමයි අපි ඔයාගේ WhatsApp එක hack කරලාද කියලා බලන්නේ. ඉතින් මෙන්න මේ link devices කියන link මෙන්න මේ ඔප්ෂන් එක උඩ ක්ලික් කරගන්න. හරි. එහෙම ක්ලික් කරගත්තට පස්සේ ඔයා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට අරගෙන යනවා. ඉතින් මෙන්න මෙතන තමයි යාළුවනේ ඔයාගේ WhatsApp එක hack කළාද නැද්ද කියලා අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගේ WhatsApp එක මෙන්න මේ විදිහට තිබ්බොත් ඔයාගේ WhatsApp එකට කිසිම ප්‍රශ්නයක් වෙලා නැහැ. හැබැයි ඔයා මෙන්න මෙතන link device කියන තැනට පහලින් මොනවා හරි device එකක් මෙතෙන්ට add වෙලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක hack කරලා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මම මේ එහා පැත්තෙන් දාන ෆොටෝ එකේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ WhatsApp එක hack කරපුවාම පෙන්වන විදිහ. ඉතින් ඔයාගේ device එක මෙන්න මේ විදිහට device පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක hack වෙලා ඇති. එහෙම නැත්නම් මෙන්න මේ තියෙන විදිහටම තියෙනවා නම් ඔයාගේ WhatsApp එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි. ඉතින් මම දැන් කියන්නම් මේක අයින් කරගන්නේ කොහොමද කියලා. ඉතින් දැන් ඔයාගේ ඔය වගේ device මෙන්න මේ විදිහට පෙන්නනවා නම් ඔයා කරන්න ඕන මෙන්න මේ device එක උඩ සාමාන්‍යයෙන් Firefox Google Chrome වගේ device වලට පෙන්නයි. සාමාන්‍යයෙන් ඒ විදිහ devices වලින් තමයි මේක hack වෙන්නේ. ඉතින් ඒ වගේ devices වගේ මෙතන මේ link device කියන එකට පල්ලෙහෙන් පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ WhatsApp එක hack වෙලා තියෙනවා. හරි. එහෙම device එකක් ඔයාගේ phone එකේ add වෙලා තියෙනවා නම් ඒ device එක උඩ ඔයා click කරන්න. එහෙම click කරාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහලින් log out කියලා බටන් එකක් වැටෙනවා. ඉතින් ඒ බටන් එක උඩ click කරාට පස්සේ ඔයා hack කරලා තියෙනවා නම් සම්පූර්ණයෙන්ම ඒ log out දුන්නාට පස්සේ ඔයා සම්පූර්ණයෙන්ම hack කරලා තියෙන තැනින් ඉබේටම disconnect වෙලා යනවා. ඉතින් ඔයා hack කරලා තියෙන ගාන සම්පූර්ණයෙන්ම disconnect වෙනවා. ඉතින් ඔයා මීට අමතරව ඔයා මෙතනින් device වලට ගිහිල්ලා මේක log out අනිවාර්යයෙන්ම දෙන්න. එහෙම වුණොත් තමයි මෙතනින් ඔයාගේ hack එක අයින් කරගන්න පුළුවන්. හරි. ඉතින් ඔයා දැන් මෙතනින් back වෙන්න. හරි. එහෙම back වුණාට පස්සේ ඔයා නැවතත් කරන්න මෙන්න මේ දකුණු පැත්තේ තියෙන dot තුන උඩ මෙන්න මේ විදිහට click කරගන්න. ඉතින් මෙහෙම click කරගත්තට පස්සේ ඔයා යන්න මෙන්න මේ settings කියන ඔප්ෂන් එකට. ඉතින් මේ settings එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ account කියලා තියෙනවා උඩම මෙන්න මෙතන මේ account කියන ඔප්ෂන් එක උඩ මෙන්න මේ විදිහට click කරගන්න. හරි. එහෙම click කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේක කාටවත් hack කරන්න බැරි වෙන්න හදන්න. ඉතින් එහෙම කරන්න ඉතින් තමයි මම දැන් මේ කියලා දෙන්නේ. ඉතින් ඔයා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන two step verification කියලා. ඉතින් මේ two step verification එකෙන් ඔයාට කරගන්න පුළුවන් මෙන්න මේ කවුරු හරි hack කරනවා නම් අනිවාර්යෙන් මෙතනින් ඔයාට password එක දීලා තමයි hack කරගන්න වෙන්නේ. ඉතින් එහෙම hack කරනවා නම් මේ ඔයා මෙතෙන්ද මෙන්න මේ two step verification කියන option එක on කරලා තියාගන්න. ඉතින් එතකොට කාටවත්ම ඔයාගේ WhatsApp එක hack කරන්න බෑ. හරි. ඉතින් මම දැන් මේ two step verification කියන එකට මේ විදිහට click කරනවා. ඉතින් එහෙම on කරලා නැත්නම් ඔයාත් මේක on කරලා තියාගන්න. ඉතින් ඔයාගේ WhatsApp එක එතකොට කාටවත්ම hack කරන්න බෑ. හරි. ඉතින් ඒක උඩ click කරාට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ පහළ තියෙනවා turn on කියලා. ඉතින් මේ turn on කියන එකට ගියාට පස්සේ ඔයාට එනවා මෙතන pin අංකයක් ඇතුළත් කරන්න. ඉතින් ඔයාට මතක හිටිනවා ඔයා කැමති අනිවාර්යයෙන්ම මතක හිටින pin එකක් මෙතෙන්ට දෙන්න. ඉතින් මම දැන් මෙතෙන් මම pin එකක් දෙන්නම්. හරි. එහෙම දුන්නාට පස්සේ නැවතත් confirm your pin කියලා එනවා. ඉතින් එතෙන්ටත් ඔයා නැවතත් ඒ pin එකම මෙතෙන්ට දෙන්න. හරි. එහෙම දුන්නාට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් පහලින් save කියලා වෙනවා. ඉතින් එහෙම save කියලා දුන්නාට පස්සේ මේ password එක ඔයා save කරගන්න. ඉතින් එහෙම two step verification එක turn on කරාට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් back වෙන්න.
එහෙම බැක් වුණාට පස්සේ අපේ වැඩේ සාර්ථකයි. ඉතින් ඔයාට දැන් මේන බලාගන්න පුළුවන් අපේ WhatsApp එකට ලොග් වුණාට පස්සේ මෙන්න මෙතන පාස්වර්ඩ් එක කියලා නෝ. ඉතින් මෙතන පාස්වර්ඩ් එක දුන්නාට පස්සේ තමයි අපිට WhatsApp එකට ලොග් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ 2 step verification එක අනිවාර්යෙන්ම ඔයා on කරලා තියාගන්න. ඉතින් කවුරු හරි ඔයාගේ WhatsApp එක hack කරන්න බැලුවොත් මේක අනිවාර්යෙන්ම hack කරන්න බෑ. ඔයා මෙන්න මේ 2 step verification එක on කරලා තිබ්බොත්. එහෙම නැත්නම් ඔයා link device කියන එක අනිවාර්යෙන්ම check කරන්න. මෙන්න මෙතන link device කියන එක අනිවාර්යෙන්ම check කරලා බලන්න. මෙන්න මේ විදිහට තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ phone එක hack වෙලා නැහැ. හැබැයි අනිවාර්යෙන්ම මෙතන device එකක් තිබුණොත් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එක හැක් කරලා තියෙනවා. ඉතින් මේ හැක් වෙලා තියෙන විදිහට මම කිව්වා link ඒ හැක් කරලා තියෙන device එකට ක්ලික් කරලා log out දෙන්න. log out දීලා ඉවරලා ඔයා 2 step verification එක on කරගන්න. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක හොඳ නම් like කරන්න. ඉතින් යාළුවන්ට බලන්න share කරන්න. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න මාව subscribe කරලා තියාගන්න කියලා ඉල්ලන ගමන් අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.